ඔලිම්පියාඩ් දෙවනි එකද දෙවනි ගාන ගිය සතියේ අපි එකක් කළා. මේ සතියේ තියෙන්නේ මේක. x වර්ගය ඍණ y වර්ගය 24ට සමාන නම් xy කියන ගුණිතය 35 නම් x ධන y වල එකතුව කීයද කියලා යහන x වල x සහ y වල එකතුව කීයද කියලා යහන. මෙතන නම් ගත්ත ගමන් පේන වර්ග දෙකක අන්තරයක් තියෙනවා. මේකත් එන එකක් තියෙන ඕලෙවල් වල අපි ඒක අල්ලගමු. ඊළඟට මේක බලමු. මෙතන තව පොඩ්ඩක් හිතන්න තියෙන්නේ මේ දෙක නම් එච්චරම නෑ වගේ එකක් තමයි හිතෙන්නේ. හොඳයි බලමු මම ගාන අප පොඩ්ඩක් ලියා ගන්න ඕනේ. xy x5යි අපි මේක ඔප්පුත් කරමු ඉස්සරහට. x ධන y කීයද කියලා යහන. බලමු. හරි මෙතන මේ පළවෙනි එකකින් ඉස්සලාම ගන්න තියෙන දේ තමයි පළවෙනි එකකින් ඉස්සලාම වර්ග දෙකක අන්තරය ගන්න හැකියි. x වර්ගය ඍණ y වර්ගය 24 නම් මෙතන x ධන y x ඍණ y අපි දන්නවා. a වර්ගය ඍණ b වර්ගය නම් වර්ග දෙකක් තියෙනවා නම් මැද අඩු කිරීමක් වෙනවා අන්තරයක් වෙන වෙනසක් වර්ග දෙකක් තියෙනවා අන්තරයක් නම් ලියන්න පුළුවන් a ධන b a ඍණ b කියලා. මේක තමයි අතෙන්ට දැම්මේ. සමානයි 24යි. ඔන්න දැන් පොඩ්ඩක් හිතන්න දිනවා ඔලිම්පියාඩ් විදියට. දැන් මෙතන මේ x ධන y නේ අහලා තියෙන්නේ. අන්දනවා මේවා වර්ග කරාම x ධන y එක එනවා. මෙයාටත් එනවා මෙයාටත් එනවා. දෙන්නට වෙන්නේ x ධන y ම තමයි. මෙතන මේව තිබ්බට මෙයා x ධන y. ඒ නිසා මම මුළු ගානම වර්ග කරනවා. x ධන y වර්ග කරනවා. x ඍණ y වර්ග කරනවා. එහෙම කරනවා නම් මේ පැත්ත කරන්නත් ඕන. නැත්නම් ගන්න බැලන්ස් වෙන්නේ. අර ආදී වගේ තමයි මෙහෙට කරපු දේ මෙහෙට කරන්න ඕන. දැන් මේක අපි දන්නවා. x ධන y නම්. මේවා මතක තියාගෙන ඉන්න තමයි වැඩේ තියෙන්නේ. දැන් අපි දන්නවා පළවෙනි යාගේ වර්ගය. ගන්න දෙගුණයක්. පළවෙනි යා ගුණ කිරීම දෙවෙනිය. ඊළඟට දෙවෙනි යාගේ වර්ගය. අනිත් පැත්ත නම් තියෙන්නේ ඍණ නම් තියෙන්නේ මොකට? x වර්ගය 2xy y වර්ගය අරකමයි. අඩු කිරීම නම් ධන ඍණ ධන. මොකද තමයි යන්නේ මාරු මාරු තමයි. එතන මේක දානවා මෙතෙන්ට. එයා දාන්න මෙතෙන්ට. x වර්ගය ධන 2xy ධන y වර්ගය. එයා එකක්. මෙයා ගමු x වර්ගය ඍණ 2xy ධන y වර්ගය. 24 වැඩි කරන්න වෙයි බලමු. ගුණ වෙලා ඉදන්නේ නැහැ. දැන් මම මෙතන අන්තිම පෙන්නන්න ගියා xy මේ අපි දන්නවා. ඒක දීලා තියෙන මෙතෙන්ට ගන්න තමයි. ඒකත් වුණා මට. කියන්න අවතන. හරි දැන් බලමු. මේ ටික වුණා නේද? හරි දැන් දන්න ටික ගමු. දැන් මම මට වුණා දෙන්න ළඟට ගමු. වර්ග තමයි ඉන්නේ පස්සේ වර්ගමූල වක් කරමු. x වර්ගය y වර්ගය මුලට ගත්තා. ධන 2යි xy කෙලින්ම දාන්නත් පුළුවන්. කෙලින්ම දාමු 35 කිය අපිට දීලා තියෙනවා. ඒකත් ගත්තා. ඊළඟට x වර්ගය ඍණ y වර්ගය x වර්ගය ධන y වර්ගය ඍණ 2යි xy වෙනකොට මම ආපහු 35 දානවා. 34 ඒ වර්ගය ගන්න වෙනවා. 24 ගම ඒකටත් කෙටි ක්‍රමයක් තියෙනවා. ඔන්න වැඩි කරලා ගන්නත් පුළුවන්. එතෙන්දී දෙවෙනි යාගේ වර්ගය 4 4 16යි. දෙන්න ගුණ කරනවා 4 2 8යි. ඒක දෙගුණ කරනවා. 8 2 16 මේකයි 17යි. ඊට දෙවරක් දෙක 4යි. ඔබ කෙටි ක්‍රමයක් තියෙනවා. දෙවෙනි යාගේ වර්ගය මේ දෙන්නයි ගුණිතය. ඒකේ දෙගුණය. ඊට දෙවෙනි එකතු කරන්න ඕනේ දෙවෙනි යාගේ පළවෙනි යාගේ වර්ගය. 476යි. මෙතන 476යි. මෙතන බලමු දැන් x දාන්න x වර්ගය y වර්ගය දාන්න 70යි. මෙතන x වර්ගය දාන්න y වර්ගය ඍණ 70යි. ඕන් දැන් එකක් මතක් වෙනවා මට. 476යි. දැන් මේ වර්ග දෙකක් තියෙනවා ධන 70යි. වර්ග දෙකක් තියෙනවා ඍණ 70යි. වර්ග දෙකක් හිතන්න එපා. මෙයා එක්කෙනෙක් කියලා ගත්තොත්. ධන 70ක ඍණ 70ක මම දැන් මතක් වෙන්න ඕනි. මම මෙතන මෙහෙම කරනවා. මම ගන්නවා x වර්ගය ධන y වර්ගය සමානයි t කියලා ගමු. එහෙම කරමු. අරගෙන මේ පැත්තෙන් හදමු. ඔක ගන්නවා මෙහෙට. x වර්ගය ගත්තානේ දැන්. අද x වර්ගය y වර්ගය වලට දාන්න පුළුවන් මට t. t ධන 70 මෙතනත් x වර්ගය ධන y වර්ගය t. t ඍණ 70. එකපාර හදන්නත් පුළුවන්. ඉතින් වරදින් නැති වෙන්න එයා ගන්න එක ලේසි. සමානයි දැන් 476. දැන්
දැන් මේ තියෙන අරකම අනිත් පැත්ත අපි කලින් නිව්වනේ මෙතන. A වර්ග ඍණ B වර්ග. තිබ්බොත් A ධන B. A ඍණ B. එහෙනම් මේ පැත්ත තිබ්බනම් ඒක අනිත් පැත්තට දාන්න. දැන් මේක මෙහෙට කළානේ අපි ඉස්සලා. ඒක එහා පැත්තට දානවා. ඒ කියන්නේ මෙහෙම තියනවා නම් මෙහෙම ලියන්න පුළුවන්. එහෙනම් මෙයාගේ වර්ගය අඩු කිරීම උන සමාන වෙන්න ඕනි 470. හරි දැන් t නෙමෙයි අපි හොයන්න ඕනි x ධනමයි හොයන්න ඕනි. මේක හොයන්න ඕන. නමුත් දැනට අපි හොයන්න ඕනි t. ඔක හොයාගත්තොත් අර හොයාගන්න පුළුවන්. එහෙමනම් ඊළඟට t ඍණ 70. මොකද මේක අයින් කරන්න පුළුවන්. t වර්ගය ඍණ 70 වර්ගය. දැන් වර්ණක වචන ඇත්තටම මෙතන. සමානයි 476. t වර්ගය 476 ඉන්නවා මෙහි. ඒක දාමු 70 වර්ගය මෙහෙට. අර t වර්ගය ගත්තා. එහෙනම් දැන් මෙයා වර්ග කරන්න වෙනවා. 476. මෙතන නම් ලේසි. 4ක් 7 49යි. එහෙනම් 4900. t වර්ගය එකතු කරමු. 76 අගට එනවා. 9 4යි 13යි. 5376. දැන් t හොයන්න නම් t වර්ගය 5376 තියෙන්නේ. දෙපැත්තම වර්ගමූල කරනවා. කියන්නේ 74. හැබැයි ධන හෝ ඍණ. නේද? වර්ගමූලයක් නම් ධන හෝ ඍණ වෙන්න ඕනේ සමාන නම් යාර. නිකම්ම දැන් 9 වර්ගමූලයක් ගත්තොත් එයා එන්නේ අනිවාර්යෙන් ධන 3යි. x සමානයි 9 වර්ගමූල නම් x සමාන වෙන්න පුළුවන් ධන හෝ ඍණ 3යි. සමාන නම් අනිවාර්යෙන් සමීකරණයක් නම් ධන හෝ ඍණ. දැන් මෙයා හොයාගත්තට බෑ. හොයන්න ඕනේ වෙනම කෙනෙක්. මෙයා හොයන්න. මේ තියෙන මෙයා. හරි එහෙනම් එතෙන්ට ආපුම මේක තවහන්නවා. හරි දැන් x වර්ග ධන y වර්ග t. x වර්ග ධන y වර්ග t. දැන් මම මෙහෙම වැඩක් කරනවා. x ධන y වල වර්ගය ආපහු ගන්නවා. එහෙනම් x වර්ගය ධන 2යි x වර්ගය ධන y වර්ගය. දැන් මෙතන මේ x ධන y නේ අපි හොයන්න ඕනේ. x ධන y වර්ග හිටපු දෙන්න. මේ පැත්තේ x වර්ග ධන y වර්ග ධන 2යි මෙතන xy xy වෙනකොට දාන්නේ අපිට දීලා තිනවා අපෝ. ඒක ගන්න වෙනවා 35. එහෙනම් x ධන y වර්ග මේ දෙන වෙනකොට දැන් ලිව්ව හැකි ධන හෝ ඍණ 74. ඉතින් මේ ගාන කඩාගන්න. 74යි ධන 70. දැන් ධන විතර ඍණ ටික දෙකක් ගමු. ධන විතර x ධන y වල වර්ගය සමානයි එක්ක 74 ධන 70. ඕ ඍණ විතර. අනිත් එක තමයි x ධන y වල වර්ගය සමානයි ඍණ 74 ඍණ 70. x ධන y වල වර්ගය මෙතන එන්නේ 144යි. හරි. දැන් දෙපැත්ත වර්ගමූල කරනවා. එහෙනම් x ධන y සමානයි ධන හෝ ඍණ 12යි. 144 වර්ගමූල 12. මේ පැත්ත x ධන y වර්ග සමානයි ඍණ 144යි. එහෙනම් පවතින්න බෑ ඍණ හින්දා. x ධන y වර්ග නෑ දැන්. x ධන y සමානයි පවතින්න බෑ. වර්ගමූලයක් ඍණ වෙන්න බෑ. මොකද අපි කලිනුත් කියලා දිනවා. දැන් දෙවරක් දෙක ධන 2යි ධන 2යි 4යි ධන 4යි. ඒකට යාගේ වර්ගමූලය ගත්තොත් ධන 2 වෙනවා. ඍණ දෙවරක් ඍණ 2 ඒත් ධන 4යි. ඒක කිසිම කෙනෙක් වර්ග වුණාම ඍණ උත්තරයක් එන්න බෑ. මේක පවතින්න බෑ. මේක ටිකක් මොළල් මට්ටමේ එකක් මම දීලා තියෙන්නේ. නමුත් අපිට මේ කොටස් අපිට ගන්න පුළුවන්. යකම මේ ලෙවල් මට්ටමේ එකක් දීලා තියෙන්නේ. ඔලොල් මට්ටමේ හදන්න පුළුවන්. ඒ කියන්නේ මෙතනදී තමයි නවත්තන්නේ මේක අර අතාත්වික සංඛ්‍යා වලට යන නිසා. දැන් මේකේ ධන හෝ ඍණනේ x ධන y වලට ධන හෝ ඍණ උත්තර දෙකක් එනවා. දැන් මේක ඔප්පු කරන්න අපි දන්නේ නැහැ නේ. දැන් මේ උත්තරය ආවට අපි දන්නේ නැහැ අතර මේක හරිද කියලා. එහෙනම් මම කරන වැඩේ තමයි අපි ඔප්පු කරලා බලමු. අපි දන්න ඉලක්කම් දෙයක් කරා ඔප්පු කරලා බලමු මේ තියෙන එකම හදන්න. එතකොට එනවනම් හරි. එහෙනම් අපි මේ කරපැඩේ හරි. දැන් අතන අපි x ධන y දැන් මේ මට මේක මේ හේතු ගාන ඒකෙත් මම දන්නේ නැහැ අතන උත්තරේ මේක හරිද කියලා. එහෙනම් වගේ එකක් දාලා බලමු. අර අපි එකක් හදලා බලමු හරියනවද කියලා. හරි දැන් මේ එයාලා කිව්වට බෑ අපි දාලා බලන්න ඕනේ අපේ ඉලක්කම් දෙක මේ දින කලින් දුන්නේ නැහැ. අපි අපේ එකක් හදාගමු ඉස්සෙල්ලා. මෙයාගේලාට හොඳම දේ තමයි 2යි 3යි වගේ ඉලක්කම් ගන්න. මොකද මේ දෙනා ප්‍රථම සංඛ්‍යා මෙයා 4 වගේ ගත්තොත් මෙයා මෙතෙන්ට සෙට් වෙන්න පුළුවන්. බෙදලා යන්න පුළුවන්. ඒවා ගන්න එපා. එක වගේ ඉලක්කම් ගන්න එපා. කවදාවත් 3යි 5ත් හොඳයි.
සාමාන්‍යයෙන් මම නම් 2යි 3යි කියන ඉලක්කම් දෙක තමයි ගන්න. මොකද මේක අඩු කිරීම එකක් වෙන හින්දා එහෙම ගන්නත් එපා වගේ එකක් තියෙනවා. නමුත් හැම එකකින්ම අවුලක් නැහැ. ලොකු ඉලක්කම් ගත්තම ලොකු ඉලක්කම් වලට තමයි වර්ගවත් වෙනවනේ. ඒ නිසා මම 2යි 3යි කියන ඉලක්කම් දෙක ගන්නවා. එහෙම ඉඳලා මම මෙහෙම හිතනවා. මම හිතනවා x සමානයි මේ පැත්තේ ලියන්න. x සමානයි 2යි y සමානයි 3යි කියලා හිතනවා. මේක තමයි අපේ සීන් එක බලමු මේ උත්තර දෙක එයිද කියලා. x සමානයි 2යි y සමානයි 3යි. එහෙමනම් මේක හදමු. දැන් x වර්ගය ඍණ y වර්ගයෙන් එක හදාගමු. x වර්ගය ඍණ y වර්ගය සමානයි දන්නේ නැහැ. අපි උත්තර දෙකක් තියෙන්නේ. x වෙනකොට දානවා 2. 2 වර්ගය ඍණ මාරු කරමු. නැත්නම් ඍණ උත්තරයක් આવුත් x සමානයි 3යි කියලා ගමු. y සමානයි 2යි කියලා ගමු. එතකොට 3 වර්ගයනේ. 3 වර්ගය ඍණ 2 වර්ගය. 3 වරක් 3 9යි. 2 වරක් 2 4යි. එහෙනම් 5යි. එහෙනම් මෙතන දැන් මට දැන් x වර්ගය ඍණ y වර්ගය 5යි. මේ අපේ ඉලක්කය. ඉතින් xy කියන්නේ ගුණිතයනේ. එහෙනම් xy 3 වරක් 2 6යි. අන්න 3 වරක් 3 9යි 2 වරක් 2 4යි. 9 4ක් 5යි. දැන් අපි හොයමු. දැන් අපේ උත්තරය ඇත්තට වෙන්න ඕනි 3යි 2යි 5 කියන උත්තරේ අපි ගන්න ඕනේ බලමු. ඒකට 5 කියන උත්තරේ එනවද බලමු. දැන් මේ දෙක දන්නේ නැහැ වගේ තමයි ඉන්න ඕනේ. මොකද මේක අපිට දුන්නේ නැහැ නේ ගන්න. අපිනේ ගත්තේ. උත්තරේ 5 එනවද බලමු. 5 තමයි උත්තරේට එන්න ඕනේ. දැන් හදලා බලමු. අර සීන් එකම තමයි දාන්නේ. දැන් මේක දන්නේ නැහැ කියලා එතකොට මේක තමයි හොයන්නේ. මේක දන්නේ නැහැ කියලා තමයි හදන්නේ. උත්තරේ අපි හදපු විදිහ හරියට බලන්න ඕනේ. එහෙනම් මුලින්ම අපි කලේ x වර්ගය ඍණ y වර්ගය ගත්තා. සමානයි 5යි. මේක වර්ග දෙක අන්තරයක් කියලා පේනවා. එහෙනම් x ධන y x ඍණ y සමානයි 5යි. දැන් උත්තර දෙකම දාලා ගන්න එපා. 5යි. මේකත් ඇත්තටම හදලා බලුවොත් 5 තමයි උත්තරෙට එන්නේ. හරි. එහෙනම් මේක ගත්තා. x ධන y x ඍණ y සමානයි 5යි. දැන් වර්ග කරමු. දෙන්නම වර්ග කරනවා. ඔක විතරයි ඔක හිතන්න තිබේ ඔලිම්පියාඩ් වල. තව කෑල්ල මේ පැත්තේ තිබුණා. මේකත් හිතන්න තියෙන දෙයක්. ඊට x ඍණ y වර්ග කරනවා. 5ත් වර්ග කරනවා. මේක ඇවිල්ලා x ධන 2xy ධන y x වර්ගය ධන 2xy ධන y වර්ගය. ඒක එකක්. මෙයා x වර්ගය ඍණ 2xy ධන y වර්ගය සමානයි 25යි. මෙතන x ධන x වර්ගය ධන y වර්ගය ළඟට ගත්තා. ධන දෙවරක් xy කියන අපි දැන් 6. මෙතන x වර්ගය ධන y වර්ගය ඍණ දෙවරක් 6 සමානයි 25යි. අර එකම හින්දා මම මේකට ගලව හදන්නේ. x වර්ගය ධන y වර්ගය ධන 12යි. x වර්ගය ධන y වර්ගය ඍණ 12යි. සමානයි 25යි. දැන් අපි මේ දෙන්නට ආදේශයක් ගමු. x වර්ගය ධන y වර්ගය සමානයි t. මේක ගමු. t ලෙස ගන්න කියලා ඉවත් කරන්නේ. එහෙනම් මේක දැන් මෙතනට දාමු. අපි මේ පැත්තෙන් හැදුවේ. x ධන වර්ගය ධන y වර්ගය වල t දානවා. t ධන 12 ඊළඟට t ඍණ 12 සමානයි 25යි. දැන් මේක අපි දන්නවා අපි අනිත් පැත්තට ගත්ත හැකි. t වර්ග ඍණ 12 වර්ගය සමානයි 25යි. හරි. හරි දැන් අපි මේක t කියලා ගන්නවා. එහෙනම් මෙතන x වර්ගය ධන y වර්ගය වෙනවා t. t ධන 12 t ඍණ 12 සමානයි 25යි. එහෙනම් t වර්ග ඍණ 12 වර්ගය සමානයි 25යි. t වර්ගය සමානයි 25 ධන 12 වර්ගය. t වර්ගය 25 ධන 144 t වර්ගය 5යි 4යි 9යි 69යි 169යි. දැන් වර්ගමූල දාමු. එහෙනම් t සමානයි 13යි. හරිනේ ඔන්න වැඩි කළත් බැරි නෑ. 3 වරක් 3 9යි 3 වරක් 1 3යි 3 වරක් 2 6යි නේ කරක 1යි. නම් හරි. ධන හෝරින. මේක අර සීන් එකම තමයි. දැන් t නෙමෙයි අපිට ඕනි. එහෙනම් x වර්ගය ධන y වර්ගය සමානයි ධන හෝරින 13යි. දැන් දාමු වර්ග මාපම. අර සීන් එකම දාමු. වර්ග කරමු. ආපහු මෙයාගේ වර්ගය ගමු. මේකත් ඊළඟ වර්ග මේ ඔලිම්පියාඩ් කැල මේක තමයි. x වර්ග ධන y වර්ග සමානයි ධන හෝරින x ධන y වල වර්ගය සමානයි ආයි ගන්නවා. x වර්ගය ධන 2xy ධන y වර්ගය. එහෙනම් x ධන y වල වර්ගය x වර්ගය ධන y වර්ගය
ධන 2xy. එහෙනම් x වර්ගය ධන y වල වර්ගය මේ වෙනුවට දාන්න පුළුවන් දැන් ධන හෝ ඍණ 13. ධන දෙවරක් xy කියලා කියන අපිට ආවේ 6 දැන්. එහෙනම් x ධන y වල වර්ගය ධන හෝ ඍණ 13 ධන 12. දැන් ධන විට x ධන y වල වර්ගය සමානයි 13 ධන 12. x ධන y වල වර්ගය 25යි. දැන් වර්ගමූල කරනවා. x ධන y සමානයි ධන හෝ ඍණ 5යි. මේ උත්තරේ දැන්ටම ආවා. ඍණ විට බලමු. x සමානයි x ධන y වල වර්ගය සමානයි ඍණ 13 ධන 12. x ධන y වල වර්ගය සමානයි ඍණ 1යි. මේක පවතින්නේ නැහැ. අර වගේම තමයි. දැන් මේ අපේ උත්තරයට ධන හෝ ඍණ 5යි කියන එක ඇවිල්ලා. දැන් මෙතන ඍණ 3 ඍණ 2 ආවත් ඇත්තටම මේ ඒක මම වෙනම කියන්නම්. දැන් මේ උත්තරේ අපි ආවා. x ධන y දැන් හොයන්න දැන් කියන්න අපිට හොයන්න බෑ 3යි 2යි කියන උත්තරේ. ඒක අපිට දීලා නැහැ නේද? අපි එකේම වෙත් නැහැ කලින්. උත්තරේ අපේ හරි මේ 3යි 2යි 5යි. ඍණ වෙන්නේ කොහොමද කියලා කතා කරමු. දැන් ධන 5 හරි. අපි දැන් ගාන හැදුවා. නිකන් හිටියේ නෑ. ඒ ගාන කොහොමද කියලා ඔප්පුත් කරා. අපි ඉලක්කම් දාලා අපි හදලා තියෙන දේ හරි එනවා. අපේ උත්තර අපි අද විදිහට අපේ උත්තරය ආවම අපි කලින් ගානත් හදලා දෙනවා. අපි කලින් ඔප්පු කරන්න අවස්ථාවක් තිබුණේ නැහැ නේද? හරිද කියලා. එන්න පුළුවන්. අපේ ගාන දෙක දැම්මා. දැන් ධන 5 නම් අපි දන්නවනේ. ඍණ උත්තරේ වෙන්න පුළුවන්ද කියලා මේ අහන්නේ. මේ දෙනා එකතු ඍණ වෙන්න පුළුවන්ද? අපි ඒකත් හදමු. මේ උත්තරේ කොහොමද ආවේ? සැකනතු ඔක්කොම දැනගමු දැක හරි දැනගමු. එහෙනම් දැන් ඍණ වෙන්න පුළුවන්. හේතුව තමයි මේ දෙන ඍණ වුණත් මේ සීන් එකම තමයි. අර සීන් එකම තමයි. දැන් හිතන්න ඍණ වුණොත් x වර්ගය ඍණ y වර්ගය. එතකොට ඍණ 3 වර්ගය ඍණ 2 වර්ගය. එතකොට ඍණ 3 වරක් ඍණ 3 කියන්නේ ධන 9යි. ධන 9යි. එතන ඍණ 2 වර්ගය කියන්නේ ධන 4යි. ඒකෙන් අඩු වෙන්න ඕනේ. එතකොට 9 ඍණ 4 කියන්නේ ආපහු 5යි. මේ උත්තරේ ආයියි. ඒ සමීකරණ මේකට ගන්නත් පුළුවන්. ඊළඟට xy කියලා කියන්නේ දෙන්නයි ගුණ තියෙන්නේ 3 වරක් ඍණ 2. ඍණ 3 වරක් ඍණ 2 කියන්නේ ධන 6යි තමයි. එතකොටත් මේ සීන් එක හරි. එහෙනම් එහෙම වුණාම මේ දෙන එකතු ඍණ 5 වෙන්න බෑ. මේ උත්තරේ මේ තීර දෙකම හරි නම් අනිත් උත්තරේ තමයි ඍණ 5 ගන්න තේරෙනවද කියලා දැන් අල්ලගන්න ඕනේ. මේ උත්තර දෙක හරි වෙන්න ඕනේ. එතකොටත් එහෙම වෙන්න ඕනේ. මෙහෙම ගත්තොත් ඒක වෙන්නත් පුළුවන්. ඍණ 3 ධන ඍණ 2. එහෙම ගත්තත් අපිට කියන්නේ මේ එකතුව බලන්න කියලා. එතකොට ඍණ 3 ධන ඍණ 2 සමාන ඍණ 5. මේ තියෙන්නේ. එහෙම වෙන්නත් පුළුවන්. එතකොට මේ සීන් දෙකම හරියනවා. උත්තර දෙකක් තියෙනවා උත්තර. ධන 3යි ධන 2යි විතරක් නෙමෙයි ඍණ 3යි ඍණ 2කටත් මේ සීන් දෙක. එහෙමනම් මේ උත්තරේ මේ අනිත් මේ දෙකම වෙන්න පුළුවන්. ඒක තමයි ගානේ. උත්තරව තේරුණා ඒ අන්තිමට කරපු කොටස කියලා. ඕන වීඩියෝ එකයි බලන්න. මේ අපි විනෝදේ තමයි කරන්නේ මේ විභාගට වලට. ඒක නිසා මේක ඒලල් මට්ටමේ එකක්. ඇත්තටම ඔයාලට බැරි වුණා නම් ඕලල් මට්ටමේ හිතන්න එපා. මේක ඒලල් මට්ටමේ එකක් තමයි මේ ඕලල් කැල් ටිකක් තියෙන නිසා තමයි මේක හැදුවේ. මේ මේවා එහෙම අපි මේවා එහෙම උමනා. සාමෙත් හිතන්න තියෙන තමයි දාන්න තියෙන නිසා තමයි හැදුවේ. ඊළඟ දවස් සතියේ දාන්න එක මම දාන්නම් අපිට.